අලුතෙන්ම රිලීස් වුණු No Tale to Tell කියන කොරියානු කතා මාලාවේ 3 වෙනි කොටස අදාරගෙන ආවේ. මේ කතාවේ ඉන්නවා තරුණයක්. ඇය අවුරුදු ගණනාවක් තිස්සේ අමරණීයව ඉන්න ගුමිහෝ කෙනෙක්. ඒ කිව්වේ වලිග 9ක් ඇති හිවල් දේනුවක්. කොරියානු ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට නම් වලිග 9 හිවලා ඒ කිව්වේ ගුමිහෝ ලස්සන කාන්තාවක් ලෙස පෙනී සිටමින් මිනිසුන්ව පොළඹවාගෙන ඔවුන්ගේ හදවත සහ අක්මාව අනුභව කරනවලු. ඒ වගේම ඔවුන් මිනිසෙයින් වීමට බොහෝසේ ආශා කරනවලු. නමුත් මේ කතාවෙන වලිග 9 හිවල් දේනුව නම් මිනිසෙක් වෙන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. නමුත් හදිසියෙම ඇයට දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් හමු වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ කියලා බලමුකෝ. කතාව පටන් ගද්දිම පෙන්වන්නේ හිවල් දේනුව ලබා දුන් විසිටින් කාඩ් එක දැකලා වූසියොක් ඒක ගැන සීයොල්ගෙන් අහනවා. කං සීයොල් දෙයක් මතක් වෙලා වගේ වූසියොක්ගෙන් අහනවා ඔයාට ප්‍රාර්ථනාවක් තියෙනවද? වූසියොක් අහනවා ඇයි ඔයා ඒක මට ඉෂ්ට කරලා දෙනවද? මේ මගේ ජීවිතය. ඉතින් මම ඒක බලා ගන්නම්. එහෙම කියලා ඔහු යන්න පිටත් වෙනවා. පසුදා උදෑසන සීයොල් එක්සර්සයිස් කරමින් ඉන්නවා. මේ වෙලාවේ ඔහුගේ ඒජන්ට් මිස් හොං කෝල් කරනවා. ඇය කියන විදිහට සීයොල් නියෝජනය කරන තේම්ස් ජාත්‍යන්තර සමාගම මූල්‍ය වංචාවක් සිදු කරලා ඒක හසු වෙලා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඔවුන්ට සම්බාධක පනවලා. පසුව සීයොල් ඔහුගේ ඒජන්ට්ව හමු වෙනවා. ඔවුන් තේම්ස් සමාගමේ සභාපති සමග ඔන්ලයින් මීටින් එකක් පවත්වනවා. තේම්ස් සමාගම සමග සීයොල් නැවතත් කොන්ට්‍රැක්ට් එක අලුත් කරපු නිසා ඔවුන් කියන්නේ සීයොල්ව සෙකන්ඩ් ඩිවිෂන් ප්ලේ කරන්න කියලයි. ඔවුන් සීයොල්ට වෙනත් ක්‍රීඩා සමාජයකට මාරු වීමට ඉඩ දෙන්නෙත් නෑ. තේම්ස් සමාගම මූල්‍ය ප්‍රශ්න තියෙන බව දැනම තමයි සීයොල් සමග කොන්ට්‍රැක්ට් එක අලුත් කරලා තියෙන්නේ. මිස් හොං ඔවුන්ට බනිනවා වංචාවක් සිදු කරලා සීයොල්ව අපහසුතාවයට පත් කරා කියලා. මීටින් එකෙන් පස්සේ මිස් හොං තීරණය කරනවා තේම්ස් සමාගමේ සභාපතිව මුණ ගැහිලම මේ ගැන සාකච්ඡා කළ යුතු බව. ඒ සඳහා ඇය සීයොල් සමග දැන්මම එංගලන්තේ බලා පිටත් වෙන්න සූදානම් වෙනවා. නමුත් එතකොටම සීයොල්ගේ ෆෝන් එකට රිමයින්ඩ් එකක් එනවා තමන්ගේ ආච්චිගේ මරණ සංවත්සරය පිළිබඳව. ඊට පස්සේ පෙන්වන්නේ වූසියොක් සීයොල්ගේ ආච්චිගේ සොහනට ගිහින් ඉන්නවා. ඔහු සොහන දිහා බලාගෙන කියනවා මේ පාරත් සීයොල්ට එන්න බැරි වෙයි වගේ. ඔහු වෙනුවට මම ආවා. එතකොටම සීයොල් එතනට ඇවිත් ආච්චිගේ සොහනට මල් කලබක් තියලා කියනවා ආච්චි අම්මේ මම ආවා. ඉතින් ඔහු පැමිණියකට වූසියොක්ට සතුටුයි. පසුව යාළුවෝ දෙන්න කතා බහ කරමින් ඉන්නවා. සීයොල් පිටරට ඉන්න කාලේ වූසියොක් තමයි ආච්චිව රැක බලාගෙන තියෙන්නේ. ඒ වගේම ඇය මිය ගියාට පස්සේ සෑම වසරකම අනුස්මරණ දිනයට ඇගේ සොහනට ඇවිත් තියෙනවා. ඒවා මතක් කරලා දීලා සීයොල් කියනවා ඔයා ඒ වගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔයාගේ ඕනෑම ප්‍රශ්නයක් මට කියන්න. මම ඔයාට උදව් කරනවා. වූසියොක් කියනවා ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න හරි මුදල් ණයට ගන්න හරි මම කැමති නෑ. මට ඕනේ අපි යාළුවෝ විදියට ඉන්නයි. නමුත් මම ඔයාගෙන් යැපෙන්න පටන් ගත්තොත් මට ඔයාව තවත් යාළුවෙක් විදියට දකින්න බැරි වෙයි. මේ වෙලාවේ වූසියොක් තේම්ස් ක්ලබ් එකේ ප්‍රශ්න ගැන සීයොල් සමග කතා බහ කරනවා. සීයොල් කියන්නේ ඒ ගැන තවමත් පැහැදිලි විසඳුමක් නැහැ කියලයි. මේ වෙලාවේ ඔහු යන්න ලෑස්ති වෙනකොටම හිවල් දේනුව ලබා දුන්න විසිටින් කාඩ් එක බිම වැටෙනවා. වූසියොක් ඒක අහුලලා සීයොල්ට ලබා දෙනවා. එතකොට සීයොල්ට තමන්ගේ ප්‍රශ්න විසඳන්න මාර්ගයක් තියෙන බව තේරෙනවා. පසුව ඔහු විසිටින් කාඩ් එක පුච්චනවා. සීයොල් හදන්නේ ඉයුන් හෝව කැඳවලා ප්‍රාර්ථනාවක් කරන්නයි. පසුව ඔහු කලබලයෙන් වගේ වටපිට බලනවා. ඒත් ඇය පේන්න නෑ. එකපාරම අහස කළු කරලා අකුණු ගසමින් ලොකු වැස්සක් පටන් ගන්නවා. ඒත් එක්කම ඉයුන් හෝ ඔවුන් නැසල පෙනී ඉන්නවා. දෙන්නම බය වෙලා යනවා. ඇය සීයොල්ගෙන් අහනවා මොකක්ද ප්‍රාර්ථනාව කියලා. ඊට පස්සේ කතාවේ පෙන්වන්නේ ලන්ඩන් වල තියෙන තේම්ස් ක්‍රීඩා සමාජය. රාත්‍රියේදී තේම්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ඔෆිස් එකෙන් එළියට එනවා. එතකොටම ඉයුන් හෝ ඔහු ඉදිරියේ පෙනී ඉන්නවා. ඇය ඔහුට සුපුරුදු මැජික් එක කරලා වශී කරගන්නවා. පසුව ඔහු සීයොල්ගේ ඒජන්ට් මිස් හොංව ඇවිත් හමු වෙනවා. ඔහු කියනවා ඇය සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බව. මේ අතර සීයොල් වලිග 9 හිවල් දේනුව ගැන සම්පූර්ණ විස්තරයම වූසියොක්ට කියනවා. ඔහු දැනගන්නවා තමන්ව ඇක්සිඩන්ට් කරපු පුද්ගලයා හිරේට ගිහින් තියෙන්නෙත් ඇය නිසා බව. මේ වෙලාවේ සීයොල්ගේ account එකෙන් ලොකු මුදලක් withdraw කරපු බවට ඇලර්ට් එකක් එනවා. ඉයොන් හෝ තමන්ගේ ගාස්තුව අය කරගෙන. හැබැයි පොඩි ගාණක් එහෙම නෙවෙයි. ඇය කීප වාරයක්ම account එකෙන් මුදල් withdraw කරනවා. ප්‍රාර්ථනාව ඉටු වුණාද කියලා දෙගිඩියාවෙන් ඉන්න සීයොල්ට එකපාරම මිස් හොංගෙන් කෝල් එකක් එනවා. ඇය සතුටින් කියනවා හැමදේම විසඳුණා. ඔයාට දැන් වෙනත් ක්ලබ් එකකට මාරු වෙන්න පුළුවන්. මට දැන් සභාපතිව මුණ ගැහුණා. එයාට නිකන් භූතයෙක් වැහිලා වගේ ඔයාගේ මාරු වීමට එකඟ වෙන බව පැවසුවා.
වලිගනාවේ හිවල් දේනුව නිසා සීයෝල්ගේ ප්‍රශ්නය විසඳුන එක ගැන වූසියොක්ටත් පුදුමයි. ඊට පස්සෙ පෙන්නන්නේ සීයෝල් නැවතත් අලුත් ක්‍රීඩා සමාජයකට මාරුවීමේ අරමුණෙන් ලන්ඩන් බලා යන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ වූසියොක් එයාපෝට් එකට දුවගෙන ඇවිත් සීයෝල්ට කියනවා ඔහුටත් වෘත්තීය වශයෙන් නැවතත් ෆුට්බෝල් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව. තමන් ඒ වගේ ප්‍රාර්ථනාවක් කරොත් ඒක ඉෂ්ට වෙයිද අහනවා. පසුව ඔවුන් දෙන්නම ඉයුන් හෝව හමු වෙනවා. වූසියොක්ගේ ප්‍රාර්ථනාව ගැන ඇයගෙන් අහනවා. ඇය කියනවා ඒක හරියන්නේ නෑ. ප්‍රාර්ථනාවකට මිලක් තියෙනවා. ප්‍රාර්ථනාව විශාල වෙන තරමටම මිලත් ඉහළ යනවා. නමුත් ඔයාගේ යාළුවට ඒ වෙනුවෙන් දෙන්න දෙයක් නෑ. ඒ වගේම ඇය සීයෝල්ට බනිනවා මේ වගේ දේවල් වලට ඇයව නැවත කැඳවන්න එපා කියලා. ඇය යන්න ලෑස්ති වෙනවා. නමුත් සීයෝල් ඇයව නවත්ත ගන්නවා. සීයෝල් කියනවා තමන්ගේ යාළුවාගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් තමන් ගෙවන්නම් කියනවා. ඉයුන් හෝ කියනවා ඒක හරියන්නේ නෑ. ඔයා ඔහුට මුදල් ගෙවනවා නම් ඔබ මූලික වශයෙන්ම ඔහුට ඔබේ ප්‍රාර්ථනා පරිත්‍යාග කරා වෙනවා. සීයෝල් අහනවා ඉතින් ඒක ඇති වරද මොකද්ද? ඇය කියනවා වර්ධ තමයි ඒක හොඳ ක්‍රියාවක්. මම ප්‍රතිපත්තියක් විදියට කුඩාම යහපත් ක්‍රියාවක් පවා කිරීමෙන් වැළකී ඉන්නවා. මොකද මම ගුණධර්ම වර්ධනය කරලා මිනිසෙක් වෙන්න කැමති නෑ. එතකොට සීයෝල් ඇයට මතක් කරලා දෙනවා මීට කලින් වූසියොක් හප්පපු පුද්ගලයාට දඬුවම් ලබා දීම වෙනුවෙන් Tamanට ප්‍රාර්ථනාවක් කරන්න කියපු අවස්ථාව. සීයෝල් අහන්නේ ඒක හොඳ ක්‍රියාවක් නෙවෙයිද කියලයි. ඔහු ඇගේ ප්‍රතිපත්ති ගැන අපහාසයට වගේ කතා කරනවා. ඒකට ඉයුන් හෝට ටිකක් කේන්ති යනවා. ඇය කියනවා තමන් වූසියෝගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්නම් කියලා. ඒ වගේම ඇය සීයෝල්ට කියනවා ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන විදිය තීරණය කරන්නේ තමන් බවත් ඔහු විසින් ඒකේ මිල ගෙවිය යුතු බවත්. සීයෝල් ඒකට එකඟ වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ සීයෝල් නැවතත් ලන්ඩන් යෑම සඳහා සූදානම්ම ෆ්ලයිට් එකේ ඉන්නවා. මේ වෙලාවේ ෆ්ලයිට් එක එකපාරම හෙලවෙන්න ගන්නවා. ඒත් එක්කම වූසියෝගේ ගෙදරත් හෙලවෙන්න පටන් ගන්නවා. ඔහුගේ ගෙදර තියෙන සම්මාන සහ බඩු අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. සියලු දේම එකපාරම වෙනස් වෙනවා. සීයෝල් මෙතෙක්කල් ලබාගත්ත සියලුම ජයග්‍රහණ සහ ප්‍රසිද්ධිය වූසියොක්ට ලැබෙනවා. වූසියොක්ට සිද්ධ වුණු ඇක්සිඩන්ට් එක සීයෝල්ට සිද්ධ වෙනවා. හැමදේම වෙනස් වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි සීයෝල් වෙනත් ඇපාර්ට්මන්ට් එකක අවදි වෙන්නේ. සීයෝල් තමන්ගේ කාමරෙන් එළියට එනවා. ඔහු ඇවිත් වටපිට බලනකොට ඉයුන් හෝ එතන පෙනී ඉන්නවා. සීයෝල් ඇයගෙන් අහනවා මොකක්ද මේ සිද්ධ වුනේ? ඇය කියනවා මම කිව්වනේ මට ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ කොහොමද කියන එක මගේ වැඩක් කියලා. නැවතත් ඔබේ ප්‍රාර්ථනාව මම ඉෂ්ට කරා. මේ වෙලාවේ වූසියොක් ලන්ඩන් බලා ගමන් කරමින් ඉන්නවා. ඔහු පුදුමයෙන් වටපිට බලනවා. ගුවන් සේවිකාව ඔහුට අහුලලා දෙන පොත වූසියොක් ගැන ඔහු විසින්ම ලියන ලද පොතක්. ඔහු සතුටු වෙනවා ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණ එක ගැන. නමුත් ඔහු දන්නේ නෑ ඇත්තටම මොකක්ද මේ සිද්ධ වුනේ කියලා. සීයෝල්ටත් මේ වෙලා තියෙන දේ තේරෙන්නේ නෑ. ඔහු ඉයුන් හෝට කියනවා මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. නමුත් ඇය ඔහුගේ කනට කරලා කියනවා මේ වෙලාවේ මම පොඩ්ඩක් කාර්යබහුලයි. මේ ගැන පසුව කියන්නම් කියනවා. එතකොට කවුදෝ ඇවිත් දොරට තට්ටු කරනවා. ඒ අතරතුරදී ඉයුන් හෝ අතුරුදහන් වෙනවා. ඒ ඇවිත් තියෙන්නේ සීයෝල්ගේ යාළුවන් පිරිසක්. ඒත් සීයෝල් ඔවුන්ව අඳුනන්නේ නැහැ. ඔවුන් සීයෝල්ව බලහත්කාරයෙන් ඇදගෙන යන්න හදනවා. ඔවුන්ගේ ෆුට්බෝල් කණ්ඩායමේ කෝච්ගෙන් සමාව ඉල්ලන්න. ඒත් සීයෝල් මේ කිසිම දෙයක් දන්නේ නැති නිසා ඔහු යන්න අකමැති වෙනවා. එතකොට ඔවුන් සීයෝල්ව උස්සගෙන යනවා. මේ අතර පෙන්නනවා ඉයුන් හෝව හමු වෙන්න ඇයගේ පැරණි ක්ලයන්ට් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඔහු චෙයාමන් කිම්. ඔහු ඇයට විවිධ රස කැවිලි වර්ගත් අරගෙන ඇවිත්. ඉයුන් හෝ ඔහුගෙන් අහනවා ඔබට දැන් හැමදේම තිබිලත් තවත් මොනවද ඕනේ වෙන්නේ? චෙයාමන් කිම් කියනවා මට ප්‍රාර්ථනාවක් කරන්න අවශ්‍ය නිසා ඔබව සොයාගෙන ආව නෙවෙයි. ඒ කාලයයි පුදුම වෙනවා. මේ අතර ඔවුන් කියන විදියට නම් කලින් දවසේ සීයෝල් කෝච්ට පහර දීලා. ඔවුන් සීයෝල්ව රැගෙන යන්නේ කෝච්ච හමු වෙලා සමාව ගන්න කියන්නයි. නමුත් සීයෝල් නම් මේ වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔහු කියන්නේ Tamanට ලන්ඩන් යෑමට අවශ්‍ය බවයි. ඊට පස්සේ පෙන්නන්නේ චෙයාමන් කිම් ඉයුන් හෝ සමග කෞතුකාගාරයකට පැමිණෙනවා. එහි වීදුරු පෙට්ටියක් පෙන්නලා ඔහු කියනවා ඊයේ රාත්‍රියේ මේකේ තිබුණු කිනිස්ස අතුරුදහන් වෙලා. මට මතකයි ඔබ සැරෙන් සැරේ ඇවිත් ඒක දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මට හිතුණා මේ ගැන ඔබට දැනුම් දෙන එක සුදුසු බව. එතකොට ඉයුන් හෝ අතීත සිද්ධියක් ඔහු සමග පවසනවා. අතීතයේදී ඇයට සහෝදරයක් වගේ ළඟින්ම ඉඳලා තියෙන්නේ ඇයගේ හොඳම යෙහෙළිය ගුම් හෝ. අවසානයේ ගුම් හෝ මිනිහෙක් බවට පත් වෙලා විවාහ වෙනවා. කාලයක් යනකොට ඇයගේ සැමියා ඇතුළේ පවුලේ සැමට රාජ්‍යද්‍රෝහී චෝදනා එල්ල වෙලා රජතුමා නියෝග කරලා ඔවුන්ව ඝාතනය කරන්න කියලා. ඉතින් ආරක්ෂකයින් ඔවුන්ව ඝාතනය කරන්න පැමිණෙනවා.
ගුම්හෝ තමන්ගේ පවුලේ අයත් සමග ජීවිතේ බේරා ගැනීම සඳහා පලා යනවා. නමුත් ආරක්ෂකයින් ඔවුන් පසුපසින් පැමිණෙනවා. ඔවුන් විදින ඊතලයක් වැදිලා සේවිකාව මිය යනවා. ගුම්හෝට විදින ඊතලය ඉයුන්හෝ තමන්ගේ බලය පාවිච්චි කරලා වළක්වනවා. පසුව ඉයුන්හෝ කම්මල් කරුවෙකු ලවා විශේෂ කිනිස්සක් සාදවා ගන්න යනවා. මේ වෙලාවේ කම්මලාසලට පගුන් සාමිවරයා පැමිණෙනවා. ඔහු අහනවා ඔබ සජින් චාරිත්‍ර කිනිස්ස හොරෙන් සාදවා ගන්නද යන්නේ? ඔබ ඒක මොකටද පාවිච්චි කරන්න යන්නේ? ඉයුන්හෝ ඒ විශේෂ කිනිස්ස සාදවා ගන්නේ ගුම්හෝ වෙනුවෙන්. ඒක දැනගත්ත පගුන් සාමි කියන්නේ ගුම්හෝ දැන් මිනිසෙක් නිසා ඇයගේ ජීවිතයේ දේවල් ඇය විසින් විඳ දරාගත යුතුයි. ඇගේ ජීවිතයේ දේවල් වලට ඉයුන්හෝට මැදිහත් වෙන්න එපා කියනවා. නමුත් ඉයුන්හෝ පගුන් සාමි කියන දේ අහන්න සූදානම් නෑ. මේ අතර ගුම්හෝ තමන්ගේ පවුලේ අයත් එක්ක සැඟවිලා ජීවත් වෙනවා. ඉයුන්හෝ ඇයව හමු වෙන්න යනවා. ඇය සාදවාගත් විශේෂ කිනිස්ස ගුම්හෝට දීලා කියනවා මේකෙන් ඔබේ සැමියව ඝාතනය කරන්න. ඔයාට මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා කිසිම සතුටක් ලැබෙන්නේ නෑ. ඔයා ආදරය කරන කෙනෙක්ව මේ කිනිස්සෙන් ඝාතනය කරොත් ඔයාට නැවතත් වලිගනාවේ හිවල් දේනුවක් වෙන්න පුළුවන්. එතකොට ගුම්හෝ කියනවා මට ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක ඉෂ්ට කරලා දෙන්න පුළුවන්ද? ඉයුන්හෝ ඒක කරන්න කැමති වෙනවා. ඉතින් ගුම්හෝගේ ප්‍රාර්ථනාව වෙන්නේ ඉයුන්හෝට මින් පස්සේ කවදාවත් ඇය ඉදිරියේ පෙනී ඉන්න එපා කියන එකයි. ඒක අහලා ඉයුන්හෝට දුක හිතෙනවා. ඒ අතීත කතාව චයාමන් කිම්ට පවසලා ඇය කියනවා මාව මරන්න පුළුවන් පූජනීය වස්තුන්ගෙන් එකක් තමයි මේ කිනිස්ස. මේ අතර පෙන්නනවා යාළුවෝ සෙට් එක සීයොල්ව කෝච්චියේ කාමරයට දාලා දොර වහනවා. ඉතින් මේ කෝච් තමයි ඔහුගේ පාසල් කණ්ඩායමේ හිටපු කෝච් යොන් ගිල්. ඔහුගේ මූණේ ගුටිකාපු පාර තාමත් තියෙනවා. සීයොල් හිතාගෙන ඉන්නේ තමන් තවමත් ප්‍රසිද්ධ ක්‍රීඩකයා කියලානේ. ඉතින් ඔහු තමන්ගේ පරණ කෝච්ට ගරුසරුවක් නැතුව නම කියලා කතා කරනවා. සීයොල් මෙතනට ඇවිල්ලත් ජාතික කණ්ඩායමේ කෝච් ගොන්සාලිස්ව හොයනවා. සීයොල්ගේ හැසිරීම ගැන කෝච්ට කේන්ති යනවා. ඔහු සීයොල්ට බනිනවා තමුන් මගේ 4th ඩිවිෂන් ප්ලේයර් කෙනෙක් ජාතික කණ්ඩායමේ පුහුණුකරුව හොයන්නේ මොකටද කියලා. ඒ වගේම සීයොල් ඔහුගෙන් සමාව ගන්නේ නැති නිසා ෆුට්බෝල් ටීම් එකෙන් ඉවත් කරන බව පවසනවා. සීයොල් හිතන්නේ ඔහු තමන්ට විහිළු කරනවා කියලයි. ඔහු කෝච් කියන ඒවා ගණන් ගන්නේ නැතුව එළියට යනවා. එළියේදී යාළුවා අහනවා කෝච් සමාව දුන්නද කියලා. ඒත් සීයොල් හිතන්නේ ඔහු ජනප්‍රිය ක්‍රීඩකයෙක් නිසා මේ තරුණ පිරිස හදන්නේ සැඟවුණු කැමරා සවි කරලා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලයි. ඔහු එතන ඉන්න තරුණයෙක්ගේ තොප්පියකුත් දාගෙන එතනින් යන්න යනවා. මේ අතර ඉයුන්හෝ කිනිස්ස හොරකම් කරපු පුද්ගලයාව හොයාගන්න හිතාගෙන මියුසියම් එකේ CCTV රෙකෝඩ් චෙක් කරනවා. නමුත් ඒව ඔක්කොම වෙනස් කරලා පසුව ඇය ආරක්ෂකගෙන් විස්තර අහනවා. ඔහුගෙත් මතකය වෙනස් කරලා ඇය ඔහුව වශී කරවලා ප්‍රශ්න කරනකොට ඔහු බිම ඇදගෙන වැටෙනවා. ඔහුගේ කටෙන් සෙම එන්න ගන්නවා. ඉයුන්හෝ ඔහුව පරීක්ෂා කරලා බලපුවම ඇයට වැටහෙනවා දෙවියෙකුගේ බලයක් අනුකරණය කරන මිනිසෙක් කරපු වැඩක් කියලයි. චයාමන් කිම් අහනවා ඒ කිනිස්ස හොරකම් කරන්න නැත්තේ ඔබට අනතුරක් කරන්න වෙන්නේ නැති නේද? ඇය ඒක වැඩි ගණන් ගන්නේ නැතුව වගේ කියනවා මේ වගේ බාල උපක්‍රම කිහිපයක් ඉගෙනගත්ත මිනිස්සෙකුට මට අනතුරක් කරන්න පුළුවන් කියලා හිතනවද? කිනිස්සෙන් ඇන්නොත් මාව මැරෙනවා තමයි. ඒත් ඔහු කොහොමද ඒක කරන්නේ? මේ අතර පෙන්නනවා ලීයුන් හිරෙන් නිදහස් වෙලා එළියට එනවා. එක මිනිසෙක් ඔහු එක්කන් යන්න ඇවිත් ඉන්නවා. එතකොට මීට අවුරුදු 2කට කලින් වුණ සිදුවීමක් පෙන්නනවා. ලීයුන් ඉන්න සිරමැදිරි පරීක්ෂාවට ලක් කරන්න ජේලර්ලා පැමිණෙනවා. ජේලර්ලා ලීයුන්ගෙන් ප්‍රශ්න කරනකොට ඔහු අනිකුත් සිරකරුවන් රහසේ හංගගෙන ඉන්න දේවල් ඔක්කොම කියනවා. මොකද හිවල් දේනුවගේ මැජික් එක නිසා ඔහුට දැන් ඕනෑම වෙලාවක ඇත්ත කියවෙනවා. මේ හේතුව නිසා ඔහු අනිකුත් සිරකරුවන්ගෙන් හොඳටම ගුටි කනවා. ඒ හිර ගෙදරදිම තමයි ලීයුන්ව එක්කන් යන්න ආපු මේ පුද්ගලයාව ඔහුට හමු වෙන්නේ. ඔහුටත් මැජික් බලය භාවිතා කරලා විවිධ මායා වැඩ කරන්න පුළුවන්. ඔහු සිරමැදිරියේ දොර විවෘත කරලා ජේලර්වරුන්ව වශයකට අසු කරලා ලීයුන් සමග එළියේ ඉඳන් කතා බහ කරමින් ඉන්නවා. ලීයුන් අහනවා එතකොට ඔබත් මිනිස්සෙක් නෙවෙයිද? ඔහු කියනවා තමන් මිනිස්සෙක් බව. මේ වෙලාවේ මේ අමුතු මිනිස්සයා ලීයුන්ට මැජික් බලය සහිත යන්ත්‍රයක් ලබා දෙනවා. ඔහු කියන්නේ මේක ළඟ තියනකන් වලිගනවේ හිවල් දේනුවගේ මායා බලයන් බලපාන්නේ නැහැ කියලයි. ලීයුන් ඒ යන්ත්‍රය අතට ගත්ත ගමන් ඒක පිච්චිලා ගිහින් අකුරු ටික විතරක් ඉතුරු වෙනවා. ඒ අකුරු ටික ඔහුගේ අත උඩට ගිහින් අත පිච්චිලා වගේ වේදනාවක් දැනිලා අකුරු ටික අත ඇතුළට යනවා. ඔහු ලීයුන්ට කියනවා තමන් කරපු උදව්ව වෙනුවෙන් හිරෙන් එළියට ඇවිත් දෙයක් කළ යුතු බව. ඊට පස්සේ පෙන්නන්නේ හිරෙන් නිදහස් වුණු ලීයුන් මේ අමුතු පුද්ගලයා සමග ඔහුගේ වාහනේ ගමනක් යනවා. ඔහුගේ වාහනේ විවිධ ආගමික ප්‍රතිමා සහ
විවිධ භාණ්ඩ ගොඩක් පුරවගෙන යන්නේ. යන අතරතුරදී මේ අමුතු මිනිස්සයා ලීයුන්ට කියනවා තමන් හිවල් දඩයමේ යාමට සැරසෙන බවත් එහිදී ලීයුන් ඇමක් විදිහට ක්‍රියා කළ යුතු බවත්. ඒ වැඩේට ලීයුන් නම් කැමති වගේ. මේ අතර ඉයුන් හෝ නම් බලගතු කිනිස්ස හොයන වැඩේ අතහැරලා නෑ. එම මියුසියම් එකේම තියෙන පැරණි චිත්‍රයක් ළඟට ගිහින් ඇයගේ මැජික් බලය පාවිච්චි කරලා චිත්‍රයේ ඉන්න චිත්‍ර ශිල්පියාට තෑග්ගක් විදිහට මත්පැන් ලබා දීලා කියනවා මෙතන තිබුණු කිනිස්ස ලබාගත් පුද්ගලයාගේ දල රූප සටහනක් ඇඳලා දෙන්න කියලා. චිත්‍ර ශිල්පියා චිත්‍රය අඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ සීයොල් ඔහු කලින් හිටපු අපාර්ට්මන්ට් එකට යනවා. ඔහු යූසියොක්ට කෝල් කරත් ආන්සර් කරන්නේ නැහැ. සීයොල් තමන්ගේ පාස්වර්ඩ් එක ගැහුවත් ඒක වැඩ කරන්නේත් නැහැ. අපාර්ට්මන්ට් එකේ ඉන්න සිකියුරිටිත් ඔහු අඳුනන්නේ නැහැ. ඔහු කෙසේ හෝ බිල්ඩින් එක ඇතුළට ගිහින් තමන්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. ඔහු ඩෝ කෝඩ් එක ටයිප් කරත් දොර ඇරෙන්නේ නැහැ. මේ වෙලාවේ එකපාරම දොර ඇරගෙන කාන්තාවක් පැමිණෙනවා. දැන් ඔහුගේ අපාර්ට්මන්ට් එකේ වෙනත් කට්ටියක් ඉන්නේ. අපාර්ට්මන්ට් එක එහෙම් පිටින්ම වෙනස් වෙලා. මේ අතර හිවල් දඩේම කරන්න යන පුද්ගලයා ලීයුන් සමග යම් ස්ථානයකට පැමිණෙනවා. ඔහු හිවල් දඩේම වෙනුවෙන් විශේෂ උගුලක් හදලා සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඔහු කියන්නේ මේ පූජනීය ලණුව ඇතුළට ගිය පසු වලිගනවේ හිවල් දේනුවට පැනලා යන්න බෑ කියලයි. පසු ඔහු යම්කිසි පූජාවක් පවත්වලා කුසගින්නෙන් පෙළෙන බල්ලෙකුගේ ආත්මයක් කැඳවනවා. ඔහු බලගතු කිනිස්සෙන් ලීයුන්ගේ අත කපලා ලේ එන්න සලස්වනවා. ඔහු මීට පෙර ලීයුන්ට ලබා දුන්න යන්ත්‍රයේ හිවලුන්ගේ සුවඳ සංගවලා තිබිලා තියෙන්නේ. ඔහු හදන්නේ ලීයුන්ගේ ඇඟේ තියෙන හිවල් සුවඳ බලු ආත්මයට ඉව කරන්න සලස්වලා බලු ආත්මය විසින් හිවල් දේනුවව ලුහු බඳින්න යොදවන්නයි. හරියට නිකම් පොලිස් බල්ලෙක් ඉවක් පස්සෙන් යනවා වගේ. බලු ආත්මයත් ලීයුන්ගේ රුධිරය ඉව කරලා බලනවා. ඊට පස්සේ පෙන්නන්නේ ලන්ඩන් එයාපෝට් එක. යූසියොක් එයාපෝට් එකකින් එළියට එනවා. ඔහුගේ රසිකයෝ පිරිසක් ඔහුව බලන්න ඇවිත් ඔහු රසිකයින්ට ආචාර කරනවා. යූසියොක් වාහනයට නගිනවා. ඒ වාහනේ ඔහුගේ තාත්තත් ඉන්නවා. ඔහුට පුදුමයි තාත්තත් වාහනේ ඉන්න එක ගැන. මේ අතර අනුන්ගේ අපාර්ට්මන්ට් එකකට අනවසරයෙන් ඇතුල් වුණා කියලා සීයොල්ව අත්අඩංගුවට ගන්නවා. ඔහු පොලිසිය අයගෙන් අහනවා තමන්ව අඳුනගන්න බැරිද කියලා. මේ වෙලාවේ ඉයුන් හෝත් පොලිසියට පැමිණෙනවා. ඇය පොලිස් පරීක්ෂක කෙනෙක්ව වශී කරගෙන ඔහුට චිත්‍ර ශිල්පියා ඇඳපු චිත්‍රය පෙන්නලා කියනවා මේ වගේ පුද්ගලයෙක් ගැන තොරතුරු හොයන්න කියලා. ඔහු ඒකට අවනත වෙනවා. ඉතින් ඒ චිත්‍රයේ ඉන්න කෙනා තමයි දැන් හිවල් දඩයම කරන්න පටන් අරගෙන තියෙන්නේ. පසුව ඇය සීයොල් ඉන්න සිරමැදිරියට පැමිණෙනවා. ඇය ඔහුට ඇත්තම පවසනවා. ඇය කියනවා මම ඔබේ ඉරණම මාරු කරා. දැන් හැමෝම දැනගෙන හිටපු කං සීයොල් නෑ. ඒ කාලා සීයොල්ට කේන්ති යනවා. ඔහු ඒ ගැන පැහැදිලි කරන්න කියනවා. ඇය කියනවා කෙනෙකුට ඔටුන්න ලබා ගන්න නම් තවත් කෙනෙකුගේ ඔටුන්න ඉවත් කළ යුතුයි. ඉතින් කෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක් වුණ නිසා වෙන කෙනෙක්ට ඉවත් වෙන්න සිදු වෙනවා. එහෙමයි සමබරතාවය රකින්නේ. එතකොට සීයොල්ට වෙච්ච දේ තේරෙනවා. තමන් එකපාරම 4th ඩිවිෂන් ක්‍රීඩකයෙක් වුණ එක ගැන ඔහුට දුක හිතෙනවා. ඔහු ඇයට කියනවා නැවතත් තිබුණ විදියටම හරි ගස්සන්න කියලා. ඇය කියනවා ඒක කරන්න විදියක් නෑ. මොකද දැන් ප්‍රාර්ථනා වෙනුවෙන් ගෙවීම් කරන්න තරම් ඔබට මුදල් නෑ. තව එක ක්‍රමයක් තියෙනවා කියලා සීයොල්ව ඔහුට අයිති වෙලා තිබුණු ලන්ඩන් නිවසට එක්කගෙන යනවා. ඒ නිවස දැන් වූසියොක්ගේ නිවස බවට පත් වෙලා. සීයොල් තමන්ගේ නිවසේ පෙනී හිටියට වූසියොක්ට ඔහුව පේන්නේ නෑ. තමන්ට අයිති නිවස සහ ඔහුට ලැබී තියෙන සම්මාන දැකලා වූසියොක්ට අදහා ගන්න බැරුවයි ඉන්නේ. මේ වෙලාවේ ඉයුන් හෝ සීයොල්ට කියනවා හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයා කරා වගේ ඔයාගේ යාළුවටත් කරන්න තියෙන්නේ ඉරණම නැවත හරවන්න කියලා ප්‍රාර්ථනාවක් කරන එක විතරයි. මේ වෙලාවේ වූසියොක්ගේ තාත්තා ඔහුගෙන් අහනවා ඔයා තීරණයක් ගත්තද? ඔයා මොන ක්‍රීඩා සමාජයටද මාරු වෙන්න ඕනේ කියලා. එහෙම කියලා ඔහුට විවිධ ක්‍රීඩා සමාජවල කොන්ට්‍රැක්ට් වගේක් පෙන්නනවා. වූසියොක් පුදුමයෙන් ඒ කොන්ට්‍රැක්ට් ටික බලනවා. ඔහු සතුටින් ඉන්නේ තමන්ට කැමති ක්‍රීඩා සමාජයක් තෝරා ගන්න පුළුවන් වෙන එක ගැන. මේ වෙන දේවල් බලාගෙන ඉන්න ඉයොන් හෝ සීයොල්ගෙන් අහනවා ඔයාගේ යාළුවා ඇත්තටම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරයිද? එහෙම කියලා නැවතත් ඔහු සිරමැදිරියට රැගෙන එනවා. සීයොල් ඇයගෙන් අහනවා ඔයා ඇයි මට මෙහෙම කරේ? ඇය කියනවා මට අහංකාරකම් දාන මිනිස්සුන්ව මට අල්ලන්නේ නෑ. අනික මගේ ක්ලයන්ට් කෙනෙක් වෙන්න නම් මුලින්ම ඔයාට හොඳ පුරුදු ගන්නවන්න ඕනේ. සීයොල්ට කේන්ති යනවා. ඉයුන් හෝ කියනවා මටත් පොඩි කුතුහලයක් තියෙනවා. බලමු ඔයාගේ යාළුවා මේ ගේම් එක සෙල්ලම් කරන්න යන්නේ කොහොමද කියලා. සීයොල්ටත් ඒ ගැන නම් සැකයක් තියෙනවා වගේ. එතනින් මේ කොටස නිමා වෙනවා. අපි බලමු යාළුවෝ දෙන්න මොකද කරන්න කියලා. ඒ වගේම හිවල් දඩේම සිද්ධ වෙන්නේ කොහොමද කියලාත් බලමුකෝ.
නාලිකාවත් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්නත් එපා. කතාව අලුතෙන් දාපු ගමන්ම බලන්න පුළුවන්. ඊළඟ කොටසින් හමුවෙමු. සුබ දවසක්.